හරි එදා කතා කරපු එකේ ඊළඟට අපිට කරන්න තියෙන්නේ කරන්න මම දුන්නේ මේකේ කරන්න දුන්නේ හරි 6 වෙනි ගා 6 හරි 6 තියෙන්නේ මෙහෙම ගානක් 6 තියෙන්නේ ඒක අර එදා කරා වගේ ලේසි ගානක් තියෙන්නේ ඔය ගාන සෙට් එකේ ගණන් ප්‍රශ්න අංක පොඩ්ඩක් කරද්දක් තියෙනවා ඒක ගන්න එපා හරි ඔයගේ ගණක් තියෙන්නේ මේකේ නම් කරලා තියෙනවා L M N P Q මෙයාගේ ඔන්න ඔය විදිහට දීලා තියෙනවා reducer දීලා තියෙනවා R කියලා මෙතනින් R මැද R මේක දීලා තියෙනවා මීටර් 8යි මෙතන මේක මීටර් 8යි ඊට පස්සේ ආයෙ දීලා තියෙනවා මෙන්න මේ ටික ගාන දීලා තියෙන මේ ටික වල ටික ඒක දීලා තියෙනවා 10යි මීටර 10යි මීටර ඒක අනිවාර්යෙන් දාගන්න 10යි මීටර හරි හොයන්න තියෙන්නේ මේකෙත් හොයන්න තියෙන්නේ LM එකයි QR එකයි LM එකයි QR එකයි හරි ඔක ඇලෝස් එක දීලා තියෙන්නේ ඒකෙත් ඇලෝස් එක දීලා තියෙන ඇලෝස් මෙයාව දාන්න හරි ඇලෝස් කියන්නේ ඔය ත්‍රිකෝණයක උස හරි දැන් එතකොට මේ පිරමීඩය මේක ගැන ඉස්සරහ කතා කරනවා හරි පිරමීඩය හදලා තියෙන්නේ මේක සමචතුරස්‍රාකාර හරස් කඩක් පාදමක් තියෙන පිරමීඩයක් ඒ කියන්නේ මෙයා 8යි කියන්නේ මේ හැම එකක්ම 8යි හරි ඒක ආයෙ දාන්න ඕනේ නැහැ මේ වගේ සමාන කිරීම ලකුණ අපලා හරි ඉස්සරහම හොයන්න තියෙන්නේ LM ඉස්සරහම හොයන්න තියෙන්නේ LM ඒ කියන්නේ මෙන්න මේ ටික ඔන්න ඔය ටික තමයි ඉස්සරහම හොයන්න තියෙන්නේ සමචතුරස්‍රයක් කියලා කියන්නේ ඕක ඇත්තටම තියෙන්නේ මෙන්න මේ විදිහට. වතුර සමචතුරස්‍රයක් කියන්නේ ওই විදිහට. සමචතුරස්‍රයක් නම් මේ හැම එකක්ම අංශකරණයයි. ඉලක්කම් ටික දාගත්තොත් මෙතන ඉන්නවා L, මෙතන ඉන්නවා P, මෙතන ඉන්නවා N, මෙතන ඉන්නවා N. මේවා 8යි. මේක 8යි සෙන්ටිමීටර්. හොයන්න තියෙන්නේ පළවෙනියට මෙන්න මෙයා L M. L M LN හොයන්න තියෙන්නේ LN ඔය විදිහට. හරි. එයා 8යි කියන්නේ මෙයා 8යි සෙන්ටිමීටර්. හරි. බැලුවට පේනවා මෙතන නොදන්න පාදයක් හොයන්න තියෙන්නේ. මෙතනක් තියෙන ඍජු කෝණී ත්‍රිකෝණයක්. හරි. ඒක හොඳට පේනවා ඍජු කෝණ ත්‍රිකෝණයක්. එහෙනම් එතෙන්ද වෛද කරලා ලියන්න පුළුවන් කොහොමද? LN ගේ වර්ගය LN ගේ වර්ගය LM ගේ වර්ගය NM ගේ වර්ගය LN තමයි හොයන්න තියෙන්නේ LM කියන්නේ සෙන්ටිමීටර් 8යි මෙයත් සෙන්ටිමීටර් 8යි ඒ දෙන්නගේ වර්ග 64යි 64යි එතකොට මෙතන එනවා 8යි 12යි LN ගේ වර්ගය LN සමානයි වර්ගමූල 128 LN සමානයි LN සමානයි එකොළහයි දශම 3යි සෙන්ටිමීටර් අනිවාර්යෙන් ඉතිරි දාන්න
පළවෙනි එක හරි 11.3 සෙන්ටිමීටර්. ඊළඟට හොයන්න තියෙන්නේ මෙන්න මෙයාව. හරි ඒ කියන්නේ මේකේ රිඩියුසර්. මෙන්න මේ රිඩියුසර් හොයන්න තියෙන්නේ. රිඩියුසර් හොයන්න තියෙන්නේ. හරි රිඩියුසර් මේකේ රිඩියුසර් හරියටම ඇදෙන්නේ මේ මැද තියෙන සමචතුරස්‍රයේ හරි මැදට. මොකද ලම්බකයක් අදිනවා නම් අදින්නේ හරියට මංච කණුවට මේක සමචතුරස්‍රයක් කියන යට දෙන්නේ. ඒ කියන්නේ මෙතන හරියටම පල්ලයට අංශ කණුවට ඇන්දොත් මේ යට තියෙන සමචතුරස්‍රයේ මැදට හරියටම එන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතෙන්දී. හරි ඒ කියන්නේ මෙතන තමයි R කියන එක ඉන්නේ. හරි ඔන්න ඔතන. හරි හොයන්න තියෙන්නේ මෙන්න මේ උස. හරි හොඳට බැලුවොත් එතන මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් පේනවා. හරි ඔයාලට ඇලවුස දීලා තියෙනවා මෙහෙම 10යි කියලා. මෙන්න මේ ත්‍රිකෝණය සම්පූර්ණ කරගත්තොත් මෙන්න මෙයා. ඔන්න ඔය ත්‍රිකෝණය. හරි මෙයා හරියට වංශ කණුවකට කැපෙන්නේ. ඔන්න ඔය ත්‍රිකෝණය සම්පූර්ණ කරගත්තොත් පේනවා මේ දිග 4යි මීටර. ඇයි මේ ලම්බකේ හරියටම දින සමචතුරස්‍රය මැදට. හරි ඕක වෙන වෙන ගත්තොත් ඔය ත්‍රිකෝණේ ඔන්න ඔහොම ත්‍රිකෝණයක් ඉන්නේ. මෙයා 4යි මීටර, මෙයා 10යි මීටර. හරි. මෙයා දාගමු Q QR QR. හරි. මේකත් අර ඉස්සෙල්ලා වගේම ගන්න. හරි. QR වර්ගයේ සමාන වෙන්න ඕනේ 10 වර්ගයේ ධන 4 වර්ගයට. හරි. QR ගේ වර්ගයේ සමානයි 100යි. QR ගේ වර්ගයේදී හරි මෙතන මෙයානේ QR වර්ගයේ ධන 4 වර්ගය සමාන වෙන්නේ 100 වර්ගයට 100 වර්ගයට QR ගේ වර්ගයේ සමාන ධන 16යි 4 4 16යි 10යි කියන්නේ 100යි 10 වර්ගය 100යි QR සමානයි 100 ඍණ 16 වර්ගමූලය මේ ඔක්කොම කෙලින්ම අරන් එකපාර අරන් කියලා. හරි. ධන 16 හැවතිරික ඍණ 16යි වර්ගයේ හැවතිරික වර්ගමූලය. QR සමානයි මෙතන එනවා 4යි 8යි 84යි වර්ගමූල 84යි. වර්ගමූල 84 9.17යි සෙන්ටිමීටර් QR ගේ දිග 9.17යි සෙන්ටිමීටර්. හරි. ඒක ලේසි ගන්න. ඊයේ වගේම ලේසි ගන්න. හරි. ඇලවුස දාගත්තේ මෙතනින් දාගන්න. හරි මේ ඇල ධාරය නෙමෙයි දීලා තියෙන්නේ. ඇල ධාරය කියලා දුන්නොත් මෙයා තමයි ඇල ධාර මේ තියෙන ඇල ධාර. ඉතින් ඇලවුස කියලා දුන්නොත් උදාගන්න. හරි. ඒ ගාන හරි. ඊළඟට 7 වෙනි ගාන කරා 8 වෙනි ගානක් කරා 9 වෙනි ගාන. 9 වෙනි ගාන. හරි 9 වෙනි ගාන. නවවෙනි ගාන තියෙන්නේ රූපේ දැක්ක නැවක රූපයක් මෙහි දැක්කේ. දී තොරතුරු අනුව නැවේ කුඹගසේ උස සොයන්න. හරි. මේකේ ඔන්න නැවක් තියෙනවා. හරි ඔන්න ඔය වගේ නැවක් තියෙනවා. ඕකේ කුඹගහ තියෙන ওই විදිහට. හරි මෙතන මෙතෙන්ට 6 මීටර කියලා දීලා තියෙනවා. මෙන්න මෙතන ලනුවේ දිග දීලා තියෙනවා 10 මීටර.
මෙතන බියක් තියෙනවා. ඔය විදිහට තියෙනවා. අපෙන් අහන්නේ මෙන්න මේ උස. ඒ උස වෙයි කියලා දාගන්නම් මම. h කියලා දාගන්නම්. එතකොට මෙන්න මෙතන මෙයාගේ කුඹකස කියන එක හරියටම ඍජුව තියෙන්නේ ඇලට නම් කුඹකස ඍජුව තියෙන්නේ. බැලුවට වෙන මෙතනක් තියෙන්නේ මොකද්ද? ඍජු කෝණයක් ත්‍රිකෝණයක් තියෙන්නේ. හරි. ඕක පයිතගොරස් දාන්න දෙයක් නෑ. අපි ඉගෙන ගත්ත පයිතගොරස් ත්‍රික කියලා එකක්. හරි. අපි දන්න පොඩි මෙක් වෙනා 3 4 5. හරි. පයිතගොරස් ත්‍රික ඕන තරම් හදා ගන්න පුළුවන් කියලා කිව්වා. කොහොමද කියලා කිව්වා. මේක 6යි. දෙකෙන් වැඩි කරන්න 6යි 8යි 10යි. මෙතන බැලුවට පයිතගොරස් ත්‍රිකයේ දෙකක් තියෙන්නේ 10යි 6යි. ඒ කියන්නේ මේ දෙන්න. එහෙනම් ලොවෙත් මෙයා 8යි සෙන්ටිමීටර වෙන්න ඕනේ. දාලා හදන්න නැතුව උත්තර ගන්න පුළුවන් පයිතගොරස් ත්‍රික වලින්. හරි. හදලා බලුවොත් ඔහොම තමයි එන්නේ. x වර්ගයේ ධන 6 වර්ගයේ සමාන වෙන්න ඕනේ 10 වර්ගයට. x වර්ගයේ ධන මෙතන 64යි 36යි 100යි. හරි. ඊට මෙතන එනවා x වර්ගයේ සමානයි 100 ඍණ 36 64යි x සමානයි 8යි සෙන්ටිමීටර. හරි කොහොමද දුවත් පයිතගොරස් ත්‍රික වලින් ගත්තත් උත්තරේ ලකුණු දෙනවා. මෙහෙම ගත්තත් ලකුණු දෙනවා. හරි. ඊළඟට 10 වෙනි ගාන හැදුවා 11 වෙනි ගාන රූපයේ දැක්වෙන්නේ ඍජු කෝණාශ්‍රාකාර හැඩයක් සහිත ලී රාමුවකි. එහි ඍජු කෝණාශ්‍රාකාර හැඩය නිවැරදිව පවත්වා ගැනීමට එක් එක් විකර්ණයෙහි දිග කුමක් විය යුතුද කියලා අහනවා. හරි. හරි. ඒ ගාන මෙතනින් අරින්න. මේක ඇවිල්ලා 9 වෙනි ගාන 10. ලී රාමුවක් තියෙන ඔන්න ඔය වගේ ලී රාමුවක්. හරි. ඔය වගේ ලී රාමුවක් තියෙනවා. ඔය ලී රාමුව ඍජු කෝණාශ්‍රාකාර හැඩය නිවැරදිව පවත්වා ගන්න. ඒ කියන්නේ මේ මුළු හරියන වංශ කර්මත් තියාගන්න, ඍජු කෝණාශ්‍රය හරියට තියාගන්න. මේ යන අණු මෙතන කෝණ හරියට මුළු වංශ කර්මත් තියාගන්නයි කියන්නේ. තියාගන්න විකර්ණයේ දිග කුමක් විය යුතුද කියලා අහනවා. විකර්ණය කියන්නේ මෙන්න මේ ප්‍රතිවිරුද්ධ ශීර්ෂ දෙකට අඳින රේඛාව. අපි කතා කරගත්තා. දිග දීලා තියෙනවා. අර දිග පැත්ත 12 මීටර කියලා දීලා තියෙනවා. මෙයා 6 මීටර කියලා දීලා තියෙනවා. 6 මීටර කියලා දීලා තියෙනවා. හරි. අපෙන් අහන්නේ විකර්ණයේ දිග මෙතෙන්වත් මොකක්ද දාන්න තියෙන්නේ? පයිතගොරස් තමයි. හරි. මෙතෙන් මම x කියලා දාගන්නම්. x කියලා දාගත්තම x වර්ගය සමාන වෙන්න ඕනේ 6 වර්ගයේ ධන 12 වර්ගයට. x වර්ගය සමානයි 36 ධන 144 x සමානයි මේ දෙන්න එකතු කරන්න 10යි 6 10යි ඉතිරි 7යි 8යි 1යි x සමානයි වර්ගමූල 180 x සමානයි මේක ගාලා උත්තරේ ගන්න වර්ගමූල 180 13.4යි 2යි සෙන්ටිමීටර 4.2 සෙන්ටිමීටර හරිනේ. හරි 10 වෙනි ගානත් හරි. ඊළඟ ගාන ඊළඟ ගාන තියෙන්නේ ගසක් කැඩියේ දැයි රූපේ දැක්වේ. ඒකෙත් අහන්නේ විකර්ණයේ දිග. හරි.
ඉතුරු ගණන් ටික ඒ වගේ මයි ඕකේ 16 වෙනි ගානට පස්සේ තියෙනවා ආය ගණන් ටික 1 2 3 4 කියලා 16 වෙනි ගානට පස්සේ තියෙන දෙවෙනි ගාන 16 වෙනි ගානට පස්සේ තියෙන දෙවෙනි ගාන හරි ඊගොල්ලෝ ගාන කන්ටියට වෙයි ඒ ගානේ තියෙන්නේ ඒකාකාර නො වූ AB සිහින් දණ්ඩක් O සුමට නෑදැත්තක් මතින් තබා දණ්ඩේ දෙකලවට සම්බන්ධ කළ සැහැල්ලු අවිතරණ තත්ත්වයකින් රූපේ පහත රූපයේ පරිදි සමතුලිතව තබා ඇත. හරි. මං කෝගේ ආතතිය කියන T එක අයින් කරගන්න කියලා. හරි. E එක T එක අයින් කරගන්න කියලා. එතකොට මෙතන A ඉන්නවා B ඉන්නවා O ඉන්නවා මෙතනින් ওই විදිහට W එකක් ඉන්නවා. හරි. මෙම දණ්ඩේ දිග 41ක්ද AO හරි මේක තමයි දණ්ඩ AB දණ්ඩ හරි මෙන්න මෙයා තමයි දණ්ඩ හරි අරවා තන්තු AO සහ OB කියන තන්තු මෙයා තමයි දණ්ඩ ඔය දණ්ඩේ දිග 41යිලු 41 සෙන්ටිමීටර් ඊවස් කියනවා AO සහ OB තන්තු කොටස් වල දිගක් දීලා තියෙනවා AO 9යි මෙයා 40යි සෙන්ටිමීටර් AOB ඍජු කෝණයක් බව පෙන්වන්නලු මෙන්න මෙයා අංශ 90යි කියලා පෙන්වන්නලු අංශ 90යි කියලා පෙන්වන්න දෙයි ඊයේ කතා කරා පයිතගොරස් ප්‍රමේය විලෝමය. මොකක්ද අපි පයිතගොරස් ප්‍රමේය විලෝමය පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට. හරි පයිතගොරස් ප්‍රමේය විලෝමය පාවිච්චි කරන්නේ අපි මොකක් හරි ත්‍රිකෝණයක් ඍජු කෝණී ත්‍රිකෝණයක්ද නැද්ද කියලා හොයාගන්න. හරි. සහ තව හරියට මේ මුල්ල අංශ 90යි කියලා බලන්න. ඔය වගේ දේවල් තමයි විලෝමය කියන එක අපිට පාවිච්චි කරේ. හරි. දැන් මෙතන තියෙන මේ වගේ සිද්ධියක් මෙන්න මේ අංශ 90යි කියලා පෙන්වන්න තියෙනවා. හරි. මෙතන අංශක 90යි කියන්නේ මෙන්න මෙයා අංශක 90යි කියන්නේ මේක ඍජු කෝණී ත්‍රිකෝණයක් වෙනවනේ ඍජු කෝණී ත්‍රිකෝණයක් නම් අනිවාර්යෙන් පයිතගොරස් සම්බන්ධතාවය දාන්න පුළුවන් වෙන්න ඕනේ හරි ඍජු කෝණී ත්‍රිකෝණවලට පයිතගොරස් සම්බන්ධතාවය දාන්න පුළුවන් වෙන්න ඕනේ හරි එහෙනම් මෙයා අණුව නම් මෙයාට ඉස්සරහින් ඉන්නේ කර්ණය 41යි දිගම පාදයේ කර්ණය 41යි 41 එක පැත්තකට ගන්න ඊ මේ වගේ ගණක් හැදුවා පොඩි දෙන්න එක පැත්තකට ගන්න පොඩි දෙන්න එක පැත්තකට ගන්න හරි වෙන මොකද දත්ත දීලා තියෙනවද බලමු ගන්න මෙයාලගේ 41 වර්ගය කියලා ගන්න 1681 මෙතන 81යි මෙතන අගට බිංදු 2යි මේ වගේම ගන්න ඊ කියලා දුන්නා 16යි මෙයාට එකතු කරන්න 1681යි බලන්න දෙපැත්ත සමානලා තියෙනවා. ඒ කියන්නේ මේකට පයිතගොරස් සම්බන්ධතාවය දාන්න පුළුවන් ත්‍රිකෝණයක්. ඒ කියන්නේ මෙයා ඍජු කෝණී ත්‍රිකෝණයක්. ඍජු කෝණී ත්‍රිකෝණයක් නම් අනිවාර්යෙන් කර්ණයේ ඉස්සරහින් ඉන්න එකන හරියටම අංශක 90යි. මෙන්න කර්ණය. මෙයාට ඉස්සරහින් ඉන්න එකන හරියටම අංශක 90යි. දැන් යටින් ලිව්වා. එම නිසා AOB සමානයි අංශක 90ක් වේ. අංශක 90ක් වේ. හරි. ඒ කාල ලොකු තිබ්බට යන්නේ නැහැ. හරි.
ඊළඟට ඒකේ ගණන් ටික හරි ඒක එච්චර අමාරු ගණන් ටික නෑ ඒ ටික වල දැන් හදන්න පුළුවන් හරි ඊට පස්සේ ඔන්න දැන් මොකක් හරි ත්‍රිකෝණයක් වෙන්න පුළුවන් සමචතුරස්‍රයක් වෙන්න පුළුවන් චතුරස්‍රයක් වෙන්න පුළුවන් ඕනේ හරි නොදන්න පාදයක් හොයන්න පුළුවන් ත්‍රිකෝණී ත්‍රිකෝණයක් හදාගෙන අපිට නොදන්න පාදයේ දිග හොයන්න පුළුවන් පයිතගොරස් සම්බන්ධතාවය පාවිච්චි කරලා ඒ තමා නොදන්න පාදයක් හොයන පළවෙනි ක්‍රමය හරි ඊළඟට අපි කතා කරනවා නොදන්න පාදයක් හොයන දෙවෙනි ක්‍රමය හරි දෙවෙනි ක්‍රමය තමයි ත්‍රිකෝණමිතිය කියන කැලල. හරි. දෙවෙනි ක්‍රමය තමයි ත්‍රිකෝණමිතිය කියන කැලල. හරි. ඊළඟ කතා කරමු ත්‍රිකෝණමිතිය කියන කැලල. හරි. ත්‍රිකෝණමිතිය කැලල O level වලදී පොඩියට අහු වෙන්නේ නැති ත්‍රිකෝණමිතිය කියලා මෙන්න මේ වචන තුන. sin cos tan. ඔන්න ඔය වචන ටික අහු වෙන්නේ. ඕක තමයි මේ පාඩමේ ඉගෙන ගන්න තියෙන ඔන්න ඕවා ගැන. O level වලට වඩා වැඩි දෙයක්. හරි? හරි. ඒකට යන්න කලින් ඉස්සරහම දැනගන්න ඕනේ කෝණයක් කියන්නේ මොකක්ද කියලා. හරි. හරි. එතකොට මේකෙදි ඉස්සරවම කෝණයක් හැදෙන්නේ කොහොමද? අපිට කෝණයක් කියන එක හදාගන්න පුළුවන් මොකක් හරි රේඛා දෙකක්. ඍජු රේඛා දෙකක් එකිනෙකට ඡේදනය කරලා. හිතන්නකො මෙයා AB මෙයා BC කියලා. මෙයා AB මෙයා BC. මේ දෙන්නව ඡේදනය කරලා අපිට පුළුවන් කෝණයක් කියන එක නා හදාගන්න. රේඛා දෙකක් ඡේදනය වුණාම ඒ ඡේදනය වෙන තැන ශීර්ෂී මෙන්න මෙතන හැදෙනවා කෝණ මෙයා x මෙයා y කෝණය මෙයා z කෝණය මෙයා q කෝණය ඔය වගේ මෙයා අතන ඡේදනය කරන කෝණ හදාගන්න පුළුවන්. හරි කෝණ වර්ග ගොඩක් ඉගෙන ගන්නවා මහා කෝණ සුළු කෝණ හරි. හරි එතකොට කෝණ ගත්තාම මතක් කරගන්න එක සුළු කෝණයක් කියන්නේ අංශ කණුවට වඩා අඩු කෝණ. ඔය වගේ මෙන්න මේ වගේ මෙයා ගන්නම් x කියලා සුළු කෝණයක්. හරි සුළු කෝණයක්. හරි මහා කෝණ. ඔන්න ඔය වගේ අංශ කණුවට වඩා වැඩි ඒවා. අපි ගමු මෙයා y කියලා මේ ඇවිල්ලා මහා කෝණ. ඍජු කෝණ කියන ඒවා දන්නවා. කලින් පාඩේ පයිතගොරස් සම්බන්ධතාවය ඍජු කෝණයක් කියන්නේ මොකක්ද කියලා කිව්වා. ඍජු කෝණයක් කියන්නේ හරියටම අංශක 90ට තියෙන කෝණයක්. මේවා ඍජු කෝණ. ඍජු කෝණ. කෝණ වර්ග තුනයි. ඍජු කෝණ, සුළු කෝණ, මහා කෝණ. හරි කෝණ වර්ග හැදෙන්නේ කොහොමද? ඔන්න කෝණය. කෝණ වර්ග තුනයි. ඊට පස්සේ කෝණ මයින්ඩ් මොනවද? කෝණ මයින්ඩ් අපි දැනට දන්නවා අංශක කියලා කතාවක්. හරි. O level වලදී ඔය කෝණවල අගයන් දුන්නේ අංශක වලින්නේ. ඔන්න ඔය වගේ ත්‍රිකෝණයක් ගන්න. මේ ත්‍රිකෝණේ මෙයා අංශක 60යි, මෙයා අංශක 60යි, මෙයා අංශක 60යි. ඔය වගේ දුන්නා. හරි. අංශක වලින් තමයි කෝණ දුන්නේ. හරි. අංශක කෙනෙක් වෙන අපිට අර්ථ දක්වන්න කිව්වොත් කෝණයක් කියන්නේ මොකක්ද කියලා ලියාගන්න ඉස්සෙල්ලා අයි පාඩේ මාතෘකාව ලියාගන්න ත්‍රිකෝණමිතිය. ලියාගෙන අනුමාත්‍රකාවක් ලියාගන්න කෝණ.
ඊට පස්සේ ලියාගන්න කෝණ කියන එක. යම් රේඛා දෙකක් ඡේදනය වී හෝ මේ විදිහට ඡේදනය වී හෝ ස්පර්ශ වී හරි ඡේදනය වෙන්න ඕනේ හරි රේඛා දෙක ස්පර්ශ වුණත් ඇති මේ වගේ ඔන්න ඔය වගේ හරි මෙන්න මේ වගේ ස්පර්ශ වෙලා මෙතන කෝණයක් හදන්න පුළුවන් හරි ඡේදනය වී හෝ ස්පර්ශ වී ඡේදනය වී හෝ ස්පර්ශ වී සෑදෙන ශීර්ෂය කෝණයක් ලෙස හඳුන්වයි සෑදෙන ශීර්ෂය කෝණයක් ලෙස හඳුන්වයි ඊට පස්සේ අනුමාත්‍රකාව ලියගන්න කෝණ මැනීමේ ඒකක හරි කෝණ මැනීමේ ඒකක ඊට පස්සේ මේ තුන අඳගන්න මෙයයි මේ තුනයි හරි ඒ තුන අඳගන්න ඊට පස්සේ ලියගන්න කෝණ මැනීමේ ඒකක කෝණ මැනීමේ ඒකක හරි කෝණ මැනීමේ ඒකක පළවෙනි එක මේක ඇඳගෙන ඉවරලා ලියාගන්න කෝණ මැනීමේ ඒකක එකලා ඒක යටතේ පළවෙනි මාතෘකාව අංශක අංශක කියන්නේ මොකක්ද? අංශක කියන්නේ හිතන්න කොන්න ඔය වගේ ලක්ෂයක් තියෙනවා. ඔය වගේ ලක්ෂයක් තියෙනවා. ඔය ලක්ෂය වටේම තියෙන ඒ කියන්නේ හිතමු මෙතනින් පටන් ගත්ත කියලා. මෙතන ඉඳන් මෙන්න මෙතෙන්ට තියෙනවා. ඔතෙන්ට තියෙන අංශක ගන්න අපි දන්නේ අංශක කියන්නේ කියලා. හරි? අපි දන්නේ අංශක කියන්නේ කියලා. මෙතනින් පටන්ගෙන වටයක් ආවම තියෙන අංශක ගන්න තියෙනවා. ඕක බෙදනවා ඔන්න ඔය වගේ හරි ඔය වගේ 360කට ඔය වගේ හරි ඔය වගේ මේ ලක්ෂ්‍ය වටේ තියෙන සියලු මාංශයකට බෙදනවා කොටස් 360කට එතකොට මෙන්න මේ චූටි කෑල්ලකට හරි එතකොට එන මෙන්න මේ චූටි කෑල්ලකට අපි කියනවා මෙන්න මේ චූටි කෑල්ලකට අපි කියනවා අංශක එකයි කියලා අන්න එහෙමයි අංශකය අර්ථ දක්වන්නේ. හරි අංශක එකක් කියන්නේ එතකොට ලක්ෂයක් වටේ තියෙන හරි එතකොට මෙතන අංශක එකයි කියන්නේ මේවා 360කට බෙදනවා කියන්නේ ලක්ෂයක් වටා කෝණ වල එකතුව 360. අංශක වලින් ගත්තොත් ලක්ෂයක් වටා කෝණ වල එකතුව 360යි. හරි අංශක එකක් කියන අර්ථ දක්වන්නේ ලක්ෂයක් වටා ඇති කෝණ හරි ලක්ෂයක් වටාදී හරි. ඒකත් තියාගන්න ඕනේ. ඒකත් තියාගන්න ඕනේ. අංශක කියලා මේ රූපය අඳගන්න රූපය අඳලා මේක කොටස් 10කට විතර බෙදලා ඊටු ටික ඔය වගේ කඩින් දාගන්න. ඊට පස්සේ ලියාගන්න ලක්ෂයක් වටා කෝණය සමාන කොටස් 360කට බෙදුව විට ලක්ෂයක් වටා කෝණය සමාන කොටස් 360කට බෙදුව විට බෙදුව විට එක් අංශකයක් ලැබේ. එනම් ලක්ෂයක් වටා කෝණවල එකතුව
එනම් ලක්ෂයක් වටා කෝණ වල එකතුව අංශක 360කි. අංශක 360කි. අංශක 360කි. හරි. ඊපස්සේ ලියා ගන්න කලා සහ විකලා. ඊළඟ අනුමාත්‍රිකා දෙක කලා සහ විකලා. ඊළඟ අනුමාත්‍රිකා දෙක කලා සහ විකලා. කලා සහ විකලා. හරි. මේකෙන්ම කලා කියන එකත් අත් දක්වන්නම් මේ රූපෙන්ම. හරි. දැන් අපි ගත්තානේ මේක 360කට බෙදුවාම හරි. මේක කොටස් 360කට බෙදුවාම එකාංශකය කියනවා. මෙන්න මේ එකාංශකය ඔය තියෙන එකාංශකය ආයෙ බෙදනවා 60කට. හරි. මෙතනින් ලක්ෂයක් වටක් තියෙන කෝණය 360කට බෙදුවම එකාංශකයක් කියනවා. මෙතන එකාංශකය ඔය එකත් අංශකය ආයෙ බෙදනවා. ආයෙ බෙදනවා 60කට. ඌක බෙදනවා ආයෙ 60කට. හරි. මේකත් අංශක එක මේකත් අංශක එක ආයෙ බෙදනවා 60කට. හරි. ඔය වගේ 60කට බෙදනවා. ඔය වගේ 60කට බෙදනවා. කොටස් 60කට බෙදනවා. කොටස් 60කට බෙදපුවාම මෙන්න එක කොටසක්. ඔන්න ඔය වගේ. ඔන්න ඔය වගේ. හරි. මේ අංශක එක ආය කොටස් 60කට බෙදපුවාම එන එක කොටසක් අපි කියනවා. මෙතන මම ලියන්නම් අංශක එකයි. අංශක එකයි. මෙතන එනවා කලා එකයි. හරි. එයාව සංකේතවත් කරන්නේ ඔන්නෝම එක ලියලා ඩෑෂ් එක. හරි මෙතන එක ලියලා තියලා මෙතන එක ලියලා ඩෑෂ් එක. කලා එකයි. හරි කලා එකයි. ඊළඟට කලා සහ විකලා කියන දෙක වලිවා ඊට පස්සේ කලා හරි ඊට පස්සේ විකලා. විකලා කියන්නේ මේ ගත්ත කලා එක. හරි අංශක 60කට බෙදුවා කලා එකයි ඔය ගත්ත කලා එක ආයෙ බෙදනවා 60කට. ඔය වගේ. හරි ඔය වගේ ආයෙ 60කට බෙදනවා. ආයෙ 60කට බෙදනවා. එතකොට එන මෙන්න මේ එකක් අපි කියනවා. ආයෙ එකක් අපි කියනවා විකලා එකයි. එයාව එක ලියලා ඩබල් ඩෑෂ්. හරි ඔන්න කතාව. ඔන්න කතාව. හරි ලක්ෂයක් වටක් තියෙන සියලුම කෝණ ටික 300 තියෙන කෝණ 360කට බෙදුවම අංශයක් වෙනවා. අංශක ආයෙ 60ට බෙදුවාම කලා එකක් වෙනවා. කලා එක 60ට බෙදුවාම විකලා එකක් වෙනවා. හරි ඕක ලිව්වොත් මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. හරි ඒ සම්බන්ධතාවය ඊට පස්සේ ලියගමු. හරි ඒ දෙකත් ඕන්න ලියාගන්න. ඕන්න එකක් ලියාගන්න. කලා කියන්නේ මොකක්ද විකලා කියන්නේ මොකක්ද කියලා. කලා කියන්නේ එක් අංශකයක් සමාන කොටස් 60කට බෙදුව විට එක් අංශකයක් සමාන කොටස් 60කට බෙදුව විට ලැබෙන එක් කොටසක අගය. එක් අංශකයක් සමාන කොටස් 60කට බෙදුව විට ලැබෙන එක් කොටසක අගය කලා එකක් ලෙස සංකේතවත් කරයි. කලා එක මෙන්න මේ වගේ. ඕක එක නම් ඔන්න කලා. හරි. කලා එකයි. ඊට පස්සේ විකලා එකයි කියන්නේ කොහොම එක ලියලා ඩබල් ඩෑෂ්. විකලා. කලා විකලා. කලා විකලා. හරි. කලා විකලා. ඊට පස්සේ තමයි වැදගත් මේක ඕන එක තියෙන්නේ. ඕන එක තියෙන්නේ ඊළඟට හරි ඕන මේක මේවත් කිව්ව හැකි. හරි. සම්බන්ධතාවය මේ තුන් දෙනා අතර සම්බන්ධතාවය. හරි මේ තුන් දෙනා අතර සම්බන්ධතාවය කිව්වොත් අංශක එකක් සමානයි කලා 60යි. හරි. අංශක එකක් සමානයි කලා 60යි. කලා එකක් සමානයි විකලා 60යි. හරි. අංශක එකක් සමානයි කලා 60යි. කලා එකක් සමානයි විකලා 60යි.
ඊට පස්සේ ඔන්න තවගත්ත හැකි අංශක එකක් සමානයි 60 ගුණ කිරීම 60යි කලර. ඒ කියන්නේ 3600යි කලර. අංශක එකක් සමානයි ඔය. ඔය සම්බන්ධතාවය තියාගන්න ඕන. ඊළඟට වැදගත් එක්කන ලියා ගන්න. ඊළඟට තමයි වැදගත් එක්කන තියෙන්නේ. ඔය වැදගත් එක්කන ලියා ගන්න. වැදගත් එක්කන ලියා ගන්න. රේඩියන ඊළඟට රේඩියන රේඩියන කියන කතාව මෙහෙම දෙයක්. මම ගන්නම් වෘත්තයක් ඔන්න ඔය වගේ වෘත්තයක් ගන්නම්. එයාගේ අර R කියලා ගමු. හරි අර අපි දන්නේ ඒ නිසා මම R කියලා ගත්තා. R සෙන්ටිමීටර. මම අරයට සමාන දුරක්. ඒ කියන්නේ R දුරක්ම ඔන්න මේ දුර R සෙන්ටිමීටර. හරි. අරයට සමාන දුරක් මෙයාට වෘත්තේ මේකට අපි කියනවා පරිධිය. මේ වෘත්තේ පරිධිය. අරයට සමාන දුරක් පරිධිය මත ආපාතනය. ඒ කියන්නේ මෙන්න මේ වගේ. හරි. අරේ R දුර මම මෙතන වෘත්ත පාටින් අඳින්නම්. මෙන්න තියනවා R දුරක් පරිධිය ඇඳලා. අරයට සමාන දුරක් පරිධිය ආපාතනය කරපුවාම මෙන්න මෙතන හැදෙන කෝණය. මෙන්න මේ කෝණය. අරයට සමාන දුරක් පරිධිය ආපාතනය කරපුවාම හැදෙන කෝණය. මෙන්න මෙතන හැදෙන කෝණය අපි කියනවා 1 රේඩියන්. 1 රේඩියන්. 1 රැඩ්. හරි. ඔක රේඩියනේ කියන එක 1 රේඩියන් කියලා තියෙනවා. මෙහෙමත් කියනවා. 100ක් දාන්න පුළුවන්. 1 රේඩියන් කියලා තියෙනවා. 1යි පොඩි 100ක් දාන්න පුළුවන්. ওই දෙකම රේඩියන් කියන සංකේතයක් ගන්න පුළුවන්. හරි. එතකොට දැන් මෙතන අරෙන් ගන්නකෝ 5යි කියලා. මෙතනත් 5යි. එතකොට රේඩියන් 1යි. හරි. එතකොට රේඩියන් 1යි. හිතන්නකෝ මෙහෙම. ඔන්න දැන් අරේ 5යි. එතකොට දැන් මම අඳිනවා මෙහෙම එකක්. හරි. අරේ 5යි. හරි ඔන්න මෙතන තියෙන රේඩියන් 1යි. මම මේකේ අඳින 10ක් තුල. මේකේ අඳින 10ක් තුල. එතකොට මෙතන තියෙනවා රේඩියන් 1යි, රැඩ් 1යි, මෙතනත් තියෙන 1යි රැඩ්. 1යි. එතකොට මෙතන සම්පූර්ණ කෝණය, මේ සම්පූර්ණ කෝණය කීයද? මේ සම්පූර්ණ කෝණයම රේඩියන 2යි. රේඩියන් වලින් ගියොත් රේඩියන 2යි. හරි. මම තව දුරක් යන්නද? තව 5ක් අදිනවා. හරි. මේකත් 5 සෙන්ටිමීටර. මෙතන තව 5 සෙන්ටිමීටර අදිනවා. එතකොට රේඩියන 3යි. රේඩියන 3යි. ඇයි? මෙතනත් එක රේඩියන් 1යි, මෙතනත් එක රේඩියන් 1යි, මෙතනත් එක රේඩියන් 1යි. එතකොට අපි ඕක හොයාගත්තේ හරි? අපි ඕක හොයාගත්තේ හරි කෝණය අපි රේඩියන් වලින් හොයාගත්තේ කොහොමද? රේඩියන් වලින් හොයාගත්තේ කොහොමද? මෙන්න මේ චාප දිගේ සම්පූර්ණ දිග. චාප දිග බෙදනවා අරෙන්. හරි? මේ චාප දිග බෙදනවා අරෙන්. එතකොට රේඩියන් කීයද කියලා හිතන්නකෝ මෙහෙම. ඔන්න දැන් අපේ සම්පූර්ණ චාප දිග මෙන්න මෙතන ඉඳන් ඔතන ඉඳන් මෙන්න මෙතන දුර. හරි? මෙතන ඉඳන් මෙතන දුර කියන 5යි 10යි 15යි. 15යි සෙන්ටිමීටර කියලා ගමු. 15යි සෙන්ටිමීටර. හරි? අරේ කීයද? 5යි. අරේ 5යි සෙන්ටිමීටර.
එතකොට මෙතන එනවා 1යි 3යි. එතකොට රේඩියන 3යි. ඔන්න කෝණය රේඩියන් 3යි. කෝණය රේඩියන් 3යි. හරි. මම තව එකක් ගන්නවා. ඔන්න මම තව එකක් ගන්නවා. හරි. තව එකක් ගන්නවා. තව පහක් ගත්තා. දැන් සම්පූර්ණ දිග 5 10 වල 20. 20යි. හරි. මෙතන මේ කෝණය හොයන්න යන්නේ. හරි මේ කෝණය හොයන්න යන්නේ. සම්පූර්ණ දිග 20යි. අරේ 5යි සෙන්ටිමීටර්. ඒතකොට මෙතන එනවා 4යි රේඩියන්. ඔන්න මෙතන කෝණය රේඩියන 4යි. ඒතකොට රේඩියන් කියන්නේ මොකද්ද? ඒක හොයන්න කොහොමද කියලා අයිඩියා එකක් ඇති. හරි. මේක මෙහෙම තියලා මම අපි දැන් දන්නවා ලක්ෂයක් වටා කෝණවල එකතු 360යි. අංශක කියන කතාවේදී කතා කරන්නේ. ලක්ෂයක් වටා කෝණ 360යි. දැන් මම ගන්නම් එහෙම කතාවක්. අපි දන්නවා ලක්ෂයක් වටා ඒකට කලින් අපි ගමුකෝ දැන් ඔන්න මම දැන් මේ රූපේ බලන්න අලුත් රූපයක් අඳ ගන්නම්. අපි දැන් යන්නේ ලක්ෂයක් වටා සම්පූර්ණයෙන් කොච්චර රේඩියන් ප්‍රමාණයක් තියෙනවද කියලා බලන්න. හරි. ලක්ෂයක් වටේ මම ගන්නම් ආයෙත් වෘත්තයක් මම ගන්නම්. වෘත්තයක් ගන්නම් R වෙච්ච වෘත්තයක් ගන්නම්. හරි. මේ ඇවිල්ලා පරිධිය. ඒ ඇවිල්ලා පරිධිය. දැන් මේකේ අරේ R වෙච්ච වෘත්තයක පරිධිය කියන එක නා හොයන්න පුළුවන්. කොහොමද පරිධිය හොයන්නේ? 2πr ගේ. හරි. වෘත්තයක සම්පූර්ණ පරිධිය දිග හොයන්න පුළුවන් 2πr ගේ. එහෙනම් මම ගන්නම් අපි දැන් යන්නේ මේක ඇඳ ගන්නම්. හරි අපි දැන් යන්නේ ලක්ෂයක් වටේ කොච්චර රේඩියන් ප්‍රමාණයක් තියෙනවද කියලා බලන්න. හරි. හරි. මෙතනින් වෘත්තය යන ගන්නවා. R මෙයාගේ පරිධිය 2πr. ඒවල් ලියන්නම් ඔන්න පරිධියේ දිග. අරේ R වෙච්ච වෘත්තයක පරිධියේ දිග 2πr. අරේ R වෙච්ච වෘත්තයක පරිධියේ දිග 2πr. එහෙනම් ලක්ෂයක් වටා ඇති රේඩියන ප්‍රමාණය. කොහොමද හොයන්නේ? ඉස්සෙල්ලා අපි රේඩියන ගන්න හොයාගත්තේ කොහොමද? චාප දිග බෙදුවා අරේ. චාප දිග බෙදුවා අරේ. චාප දිග කීයද? චාප දිග ඇවිල්ලා දැන් මේක අරේ R වෙච්ච වෘත්තයක සම්පූර්ණ චාප දිගන්නේ. එතකොට ඒක පරිධිය විදිහට ගන්නවා 2πr ගේ. ඒක බෙදනවා අරේ R ගේ. එතකොට මේ R කැන්සල් වෙලා යනවා. එතකොට එනවා 2π රේඩියන්. ඔන්න ලක්ෂයක් වටා තියෙන්නේ සම්පූර්ණයෙන් තියෙන්නේ 2π රේඩියන්. ඒ වගේම අපි දන්නවා ලක්ෂයක් වටා ඇති අංශක ගණන. අංශක ගණන කීයද? අංශක 360යි. ඒකත් දන්නවා. එහෙනම් පොඩි සම්බන්ධයක් ගත්ත හැකි නේද? රේඩියනයි අංශකයි අතර. හරි. ඒක මම මෙතනින් ලියන්නම්. සම්බන්ධය මෙතනින් ලියන්නම්. මොකද්ද සම්බන්ධය? අංශක 360ක් සමානයි 2π රේඩියන. හරි. 2π රේඩියන අංශක 360ක් සමානයි 2π රේඩියන්. හරි. 360 සමානයි 2π රේඩියන්. 2π රේඩියන්. හරි. ඕනේ නම් මට පුළුවන් මෙයාවත් 360න් බෙදනවා, මෙයාවත් 360න් බෙදනවා. 300ට 360 කැපුණා 1යි. මෙතන 1යි 180යි. එහෙනම් අංශක එකක් සමාන වෙන්න ඕනේ. 5 බෙදීම 180යි රේඩියන්. හරි. ඔන්න කතාව. ඔන්න එක සම්බන්ධතාවයක්. අංශක එකක් කියන්නේ රේඩියන් 5 බෙදීම 180යි. රේඩියන් 5 බෙදීම 180යි. ඔය කතාවක්. හරි.
ඒක කතාව. ඊළඟට මේකෙම අනිත් පැත්ත. මේකෙම අනිත් පැත්ත. රේඩියන් එකක් කියන්නේ කීයද? හරි. රේඩියන් එකක් කියන්නේ දැන් මේ පැත්තේ එක කරගන්නම් මොකද මම කරන්න ඕනේ මේ පැත්ත එක කරන්න නම්. හරි. මේ පැත්තේ 5 බෙදීම 180 තියෙන්නේ. මේ පැත්ත එකක් කරන්න මොකද කරනවා මම යාව ගුණ කරනවා 180 බෙදීම 5 කියන. මේ පැත්ත එකක් කරන්න යාව 180 බෙදීම 5 කින් බෙදනවා. එහෙනම් මේ පැත්තට ඒ වැඩේම කරන්න බෑ. 180 බෙදීම 5. ඒ වැඩේම කරන්න ඕනේ. මෙයාට මෙයා සුළු වෙලා මෙතන සුළු වෙනවා 1යි රේඩියන් ඉතුරු වෙනවා මේ පැත්තේ. හරි. මේ පැත්තේ ඉතුරු වෙන 1යි රේඩියන් 1යි රැඩ් ඉතුරු වෙනවා. මේ පැත්තේ ඉතුරු වෙන්නේ මෙතන අංශකනේ එක් වරක් 180යි ඊයට ඉතිරෙනවා 5. ඔන්න අනිත් සම්බන්ධතාවය. රේඩියන් එකක් සමානයි අංශක රේඩියන් එකක් සමානයි අංශක 180 බෙදීම 5. ඔන්න සම්බන්ධතාවය දෙක. සම්බන්ධතා දෙක. හරි ඔන්න සම්බන්ධතා දෙක. රේඩියන සහ අංශක අතර සම්බන්ධය. හරි. ඊළඟට ඔය ටික ලියා ගන්න. මේක ලියා ගන්න. හරි. ඊළඟට තියෙන්නේ අංශක කියන අයව රේඩියන කරන්නයි. හරි. රේඩියන කියන අයව අංශක කරන්නයි. ওই සම්බන්ධතාවය තමයි ඉන්නේ. අංශක රේඩියන කරන්නයි රේඩියන අංශක කරන්නයි. හරි. ඕක කරද්දී ඉගෙන ගත්ත සම්බන්ධතා දෙකක්. මොකද්ද? අංශක එකක් කියලා කියන්නේ 5 බෙදීම 180යි රේඩියන. ඕක විතරක් මතක තියාගන්න. හරි. ඕක විතරක් මතක තියාගන්න. හරි. දැන් හිතන්නකෝ ඔයාලට අංශක 60ක් දෙනවා. ඔය අංශක 60 රේඩියන් කරන්න තියෙනවා. හරි. දැන් මොකද්ද කරන්න ඕනේ? අංශක 60 රේඩියන් කරන්න තියෙන්නේ. හරි. එතකොට හොඳට මතක තියාගන්න. රේඩියන කියන අයත් එක්ක අනිවාර්යෙන් 5 කියන එක කරා ඉන්නවා. රේඩියන් වලින් කෝණය කියද්දි රේඩියන් වලින් කෝණය කියද්දි 5 කියන එක කරා ඉන්නවා. දැන් ඕක හරවද්දී මෙයාකට අනිවාර්යයෙන් 5 කියන එක නෑ ඉන්නේ බෑ දැන් ඔය ඕක කරද්දී කතාව අහුවෙයි. හරි. කෙටිකම පස්සේ යන්න. දැන් අංශක එකක් කියන්නේ 5 බෙදීම 180යි. එහෙනම් මෙයාව රේඩියන් කරන්න මේක වැඩි කරනවා 5 බෙදීම 180. අංශක එකක් කියන්නේ මෙච්චරක් 60ක් කියන්නේ එහෙනම් මෙයාව 60න් වැඩි කරනවා. එතකොට 1යි 3යි 5 බෙදීම අංශක එකක් කියන්නේ මෙච්චරයි 60ක් කියන්නේ කොච්චරද බලන්න 60න් වැඩි කරා. ඊට පස්සේ අංශක 30.
අංශක 30 කියන්නේ කීයද කිව්වොත් මෙයාවත් වැඩි කරා 5 බෙදීම 180 න්. එකක් කියන්නේ 5 බෙදීම 180යි 30ක් කියන්නේ කීයද බලන්න. එයාව 30න් වැඩි කරා. 1යි 6යි. හරි. 5 බෙදීම 6යි. 5 බෙදීම 6යි. හරිනේ. හරි. ඔය අපි ඉගෙන ගත්ත දේ. හරි. මේකේ අනිත් පැත්ත මොකද්ද? රේඩියන් එකක් කියලා කියන්නේ ඉස්සෙල්ලා ලියාගත්ත සම්බන්ධතාවය. රේඩියන් එකක් කියන්නේ අංශක 180 බෙදීම 5. අංශක 180 බෙදීම 5. හරි. ඔන්න දැන් මේක හරි. අංශක රේඩියන් කරන එක හරි. ඒක දැන් ලකුණක් නැහැ. ඊට පස්සේ රේඩියන් අංශක. මේකේ අනිත් පැත්ත. හරි. ඊළඟට රේඩියන 5 බෙදීම 5 බෙදීම 4ක් ගමු. 5 බෙදීම 4ක්. එයාව අංශක කරන්න දෙනවා. හරි. රේඩියන් එකක් කියන්නේ 180 බෙදීම 5. එහෙනම් රේඩියන 5 බෙදීම 4ක් කියන්නේ කීයද කියලා බලන්න. මෙයාව වැඩි කරනවා. හරි. එකක් කියන්නේ 180 බෙදීම 5. රේඩියන් එකක් කියන්නේ 180 බෙදීම 5. එහෙනම් 5 බෙදීම 4ක් කියන්නේ කීයද කියලා බලන්න. එයාව 5 බෙදීම 4න් වැඩි කරනවා. එතකොට මෙයාට මෙයා අසුතුනා 4 වරක් 1යි. මෙතන එනවා 4යි 5යි. 4යි 5යි 45. ඒ කියන්නේ අංශක 45යි. අංශක 45යි. ඊට පස්සේ තව එකක් ගමු. 5 බෙදීම 9 ගන්නවා. 9. හරි. මෙයාව අංශක කරන්න මොකද කරන්න තියෙන්නේ? 180 බෙදීම 5 කින් වැඩි කරන්න ඕනේ. හරි. එතකොට 5 ට 5 සුළු වෙනවා 1යි 2යි. හරි. 20යි. හරි. අංශක 20යි. හරි. ඔය වගේ. දැන් මේ උත්තර දිහා බලපුවාම මේ තියෙන රේඩියන් 9නේ. මේ තියෙන රේඩියන සෙට් එක. හොඳට බලන්න රේඩියන් නම් අනිවාර්යෙන් ඉන්න එක්කනා 5 නේ. රේඩියන් කෝණවල අනිවාර්යෙන් ඉන්නවා 5 නේ. එහෙනම් අංශකයක් රේඩියන් කරද්දී අනිවාර්යෙන් 5 බෙදී 5 අකුරක් එකතු වෙන්න ඕනේ. දැන් හොඳට බලවුවොත් ඔය දෙක එහෙනම් එහෙම නැත්නම් අංශක රේඩියන් කරන්න රේඩියන් අංශක කරන්න තියෙන්නේ මොකද්ද? එක්කෝ 180 බෙදීම 5 කින් වැඩි කරන්න. එක්කෝ තියෙන 180 බෙදීම 5 කින් වැඩි කරන්න. එහෙම නැත්නම් 5 බෙදීම 180 වැඩි කරන්න. එක්කෝ 180 බෙදීම 5 එහෙම නැත්නම් 5 බෙදීම 180. ওই දෙකෙන් තමයි ඕක හොරන්න වෙන්නේ. හරි. ওই දෙක කරන්න වෙන්නේ. එතකොට දැන් හොඳට බැලුවොත් පේනවා හරි. දැන් හිතන්න අංශක 60ක් දෙනවා කියලා. අංශක 60ක් දෙනවා කියලා. මෙයාව රේඩියන් කරන්න කියනවා. අංශකයට රේඩියන් කරන්න කිව්වොත් දැන් මොකක්ද? රේඩියන් නම් අලුතෙන් එන්න ඕනේ කවුද? 5. එහෙනම් 5 ඉන්නේ කොහොමද? හරි. දැන් 5 අනිවාර්යෙන් උඩ ඉන්නේ. 5 දැන් රේඩියන් කෝණවල කවදාවත් 5 යට නැහැ. හරි. 5 උඩ ඉන්නේ. හැමදාම එහෙම. 5 කියන එක නා උඩ ඉන්නේ. 5 උඩ ඉන්න නම් අපි කරන්න ඕනේ 5 බෙදීම 180 න් වැඩි කරන එකද? එහෙම නැත්නම් 180 බෙදීම 5 න් වැඩි කරන එකද? 5 කියන එක නා උඩ ඉන්න. 5 කියන එක නා උඩ ඉන්න මෙයාගෙන් වැඩි කරන්න ඕනේ මෙයාගෙන්. මෙයාගේ. ඔව් මෙයාගේ. හරි. මෙයාගෙන් වැඩි කරොත් විතරයි 5 කියන එක නා උඩට එන්නේ. එතකොට 1යි 3යි. ඔන්න එනවා 5 බෙදීම 3යි. ඔන්න රේඩියන් කරා. හරි. රේඩියන් කරා. තව උදාහරණයක් ගන්නවා. මෙහෙම 5 බෙදීම 20 කියලා ගන්නවා. 5 බෙදීම 20 ගන්නවා. දැන් මේ ඇවිල්ලා රේඩියන් කෝණයක්. හරි රේඩියන් කෝණය. මෙයාව අංශක කරන්න කිව්වොත් අංශක වල 5 නෑ මේ. අපිට තියෙන අපි හදන ගණන් වල අංශක වල 5 නෑ. අපිට හදන තියෙන ගණන් වල අංශක වල 5 නෑ. ඒතකොට 5 කියන එක න අයින් කරගන්නයි ඕනේ. 5 අයින් වෙනවද මෙහෙම කරොත්? 5 කියන එක න අයින් වෙනවද මෙහෙම කරොත්? ඔය මොකටද 5 අයින් වෙනවද? නෑ. ඇයි? මේ දෙන්න ගුණ වෙලා 5 වර්ගයක් වෙනවා. ඊට පස්සේ මේ දෙන්න ගුණ වෙනවා. හරි. 5 කියන එක න අයින් කරගන්න නම් අපිට කරන්න වෙන්නේ මොකද්ද? හරි.
5 කියන එක අයින් කරගන්න අපිට කරන්න වෙන්නේ 180 බෙදීම 5 න් වැඩි කරන්න. නේ 180 බෙදීම 5 න් වැඩි කරොත් ඔන්න 5 අයින් වෙනවා. මේ බිඳුව 1යි 9යි. අංශක 9යි. හරි ඔය ඔන්න කතා දෙක. හරි රේඩියන් නම් අනිවාර්යෙන් 5 කියන එක අයින්න ඕනේ. අංශක නම් 5. එතකොට කරන්න තියෙන්නේ හරි එක තෝරගන්න එක. හරි එක කියන්නේ එක්ක 5 බෙදීම 180ද එහෙම නැත්නම් 180 බෙදීම 5ද. ඔය දෙක. හරි ඔය දෙක. ඒක හොයන්න ලේසි. හරි. මොකක්ද එන්න ඕනේ මොකක්ද අයින් වෙන්න ඕනේ කියලා හිතුවා. හරි. අංශක රේඩියන් කරන්න නම් අනිවාර්යෙන් 5 ඉන්න ඕනේ. 5 ඉන්න නම් වැඩි කරන්න ඕනේ මෙයාගේ. රේඩියන් අංශක කරද්දී 5 අයින් වෙන්න ඕනේ. එහෙනම් වැඩි කරන්න ඕනේ මෙයාගේ. ඔය කතාව දෙක තමයි තියෙන්නේ. ඒ කතාව දෙක පැහැදිලි ඇති කියලා හිතනවා. හරි. සමහර වෙලාවට MCQ එකක් කියනවා ඔන්න ඔය කොටසේ. මෙතන. හරි. රේඩියන් අංශක කරන්න අංශක රේඩියන් කරන්න. හරි. ඒ කතා ටිකත් එක්ක හරි මේක ලියාගන්න අංශක රේඩියන සහ රේඩියන අංශක බවට පරිවර්තනය කිරීම අංශක රේඩියන සහ රේඩියන අංශක බවට පරිවර්තනය කිරීම හරි ඊට පස්සේ මෙහෙම ලියාගන්න හරි මේ ඊතල දෙක දාගත්තී මෙහෙම දාගන්න අංශක රේඩියන කරද්දී මොකක්ද කරන්න ඕනේ 5 බෙදීම 180 වැඩි කරන එක. හරි. මෙහෙට යද්දී වැඩි කරන්න ඕනේ 5 බෙදීම 180. මේ පැත්තට එද්දී රේඩියන අංශක කරද්දී වැඩි වෙන්න ඕනේ 180 බෙදීම 5. ඔය දෙක දාන්න. ආයෙත් වරදින්නේ නැහැ. අංශක රේඩියන කරද්දී 5 බෙදීම 180 වැඩි කරන්න. රේඩියන අංශක කරද්දී 180 බෙදීම 5 වැඩි කරන්න. ඊට පස්සේ මේක ලියාගන්න උඩින්ම මේක උඩින්ම ලියාගෙන මේක රාටි හදාගන්න. 1 2 මේ කෙටි ක්‍රමය හරි මේක 3 මෙයා 4 මේ කෙටි ක්‍රමයෙන් හදපු ගණන් මේක ලියන්න හරි හරි උදාහරණ ටිකක් කරමු දැන් උදාහරණ ටිකක් කරමු හරි පළවෙනි උදාහරණේ අංශක රේඩියන කරන එක පළවෙනි උදාහරණ ටික අංශක රේඩියන මොකද්ද කරන්න ඕනේ අංශක රේඩියන කරද්දී අනිවාර්යෙන් එකතු වෙන්න ඕනේ 5. එහෙනම් 5 එකතු වෙන්නේ මොකද්ද? මෙයා වැඩි කරමු 5 බෙදීම 180. හරි 5 බෙදීම 180 වැඩි උත්තර 5 කියන එක නේද එකතු වෙන්නේ. හරි. පළවෙනි උදාහරණ 120 අංශක 120. මෙයාව රේඩියන කරන්න 5 බෙදීම 180 වැඩි කරා. මේ බිඳුවට මේ බිඳුව කැපුවා. හරි. ගාන ටික තියාගන්න ඉස්සරහම දෙවෙනි ගාන
270 තුන්වෙනි ගාන 45 මෙයා වැඩි කරොත් බිංදුවට බිංදුව කැපුවා මෙයා තව කැපෙනවා 6 වරක් 2යි 6 වරක් 3යි අනිත් එක තමයි රේඩියන් කියනවා අපි දශම වලින් සාමාන්‍යයෙන් තියන්නේ නැහැ හරි දශම වලින් තියන්නේ සාමාන්‍යයෙන් ඒක නිසා 2යි 5 බෙදීම 3යි ඔය විදිහට තියන්න හරි 2යි 5 බෙදීම 3යි ඊළඟ එක 270 270 කියන එක නා වැඩි කරන්න 5 බෙදීම 180න් මේ බිංදුව සුළු වුණා 3 වරක් 9යි 3 වරක් 6යි හරි තව සුළු වෙනවා තව සුළු කරන්න හරි තුනෙන් ගියොත් 3 වරක් ඔක් කැපෙනවනේ මෙතන 2යි 3යි හරි මේ දෙන්නම කැපෙනවා 3න් 3 වරක් 6 18යි 3 වරක් 9 20යි ඒකට ආයෙ කැපෙනවා 2යි 3යි තුනෙන් කැපුවොත් මෙතන එනවා 3යි 5 බෙදීම 2යි 3යි 5 බෙදීම 2යි 3යි 5 බෙදීම 2යි ඊළඟ ගාන 45 45 කියන එක නා වැඩි කරන්න 5 බෙදීම 180න් 180න් 45 ඒවා 1යි 45 ඒවා 90යි නම් මෙහෙම බලන්න 90යි නම් 2යි මෙතන 90 4යි කියන්නේ 4යි එතකොට මෙයා වෙන්නේ අපිට උත්තර එනවා 5 බෙදීම 4යි ඔන්න අංශක රේඩියන කරන කතා ටික හරි අංශක රේඩියන කරන කතා ටික ඊට පස්සේ ඊළඟ අපි ගණන් ටික හදමු මේකේ අනිත් පැත්ත ඒ කියන්නේ රේඩියන අංශක කරන ගණන් ටිකක් හරි ඔය එක ලියාගෙන ස්ක්‍රීන්ෂොට් එකක් කරගෙන ගන්න මේක ටියුට් එකක් මම අප්ලෝඩ් කරන්නම් හරි අප්ලෝඩ් කරන්න ඒකත් ඔයාලා ගන්න පුළුවන් ඊට පස්සේ තියෙන්නේ රේඩියන අංශක කරනවා රේඩියන අංශක රේඩියන අංශක ගණන් ටික ක්‍රියාවෙන් ඉස්සල්ලා පළවෙනි ගාන 5 බෙදීම 3යි 5 බෙදීම 3යි දෙවෙනි ගාන 7යි 5 බෙදීම 3යි තුන්වෙනි ගාන 5යි 5 බෙදීම 8යි හරි ඔය වගේ පළවෙනි එක 5 බෙදීම 3යි අංශක රේඩියන නෑ රේඩියන අංශක කරන්න නම් අංශක වල අපි 5 දකින්නේ නැහැ හරි කොහෙවත් අංශක වල අපි ගණන් හදලා 5 දෙක ගන්න නැහැ එහෙනම් 5 අයින් කරන්න ඕනේ 180 බෙදීම 5 කින් වැඩි කරමු එතකොට ඔය තියෙන 5 නිකම්ම අයින් වෙනවා පළවෙනි ගාන 5 බෙදීම 3 වැඩි කරා 180 බෙදීම 5 කින් මේ 5ට මේ 5 සුළු වෙනවා 3 වරක් 1යි 3 වරක් 6යි 60 එතකොට එනවා අංශක 60යි ඊළඟට 7යි 5 බෙදීම 3යි 7යි 5 බෙදීම 3 වැඩි කරා 180 බෙදීම 5කින් මේ 5ට මේ 5 සුළු වෙනවා 3 වරක් 1යි 3 වරක් 60යි බිංදුවයි 42යි අංශක හරි අංශක 420යි ඊළඟට 5යි 5 බෙදීම 8යි 5යි 5 බෙදීම 8 5යි 5 බෙදීම 8 වැඩි කරා 180 බෙදීම 5කින් මෙයාට මෙයා සුළු වුණා
හරි දැන් මෙතන සාමාන්‍යයෙන් අපි රේඩියන දශම වලින් තියන්නේ නැහැ වගේම තමයි අංශක කියන ඒවා භාග වලින් තියන්නේ නැහැ හරි සාමාන්‍යයෙන් අපි ගණන් වල සාමාන්‍ය අංශක භාග වලින් තියන්නේ නැහැ ඊට පස්සේ මෙතනින් එහෙම දා ගන්න පුළුවන් මෙහෙම මේ කෙලිම සුළු කරන්න පුළුවන් කැලලකින් 183 කිරීම 5 බෙදීම 8 112.5යි අංශක මෙතන අංශක හරි ඔන්න ඒක තවත් අංශක රේඩියනත් කරා රේඩියන අංශක කරා හරි ඒතර අද කතා කරලා පයිතගොරස් සම්බන්ධතාවය ගන්න එක නේද ත්‍රිකෝණමිතිය පටන් ගත්තා හරි කෝණය කියන්නේ මොකද්ද කෝණ මනින්නේ එක මොනවද ඊට පස්සේ අංශක රේඩියන කරන විදිය රේඩියන අංශක කරන විදිය කතා කරා හරි හරි කතා ටික හරි ඊට පස්සේ මම කියවනේ නොදන්න පාදයක් හොයන්න තියෙන අනිත් ක්‍රමයේ ත්‍රිකෝණමිතිය කියලා හරි අපි මූලිකවම අපිට තියෙනවා ත්‍රිකෝණමිතික අනුපාත තුනක් මූලික ත්‍රිකෝණමිතික අනුපාත තුනක් තියෙනවා මූලික ත්‍රිකෝණමිතික අනුපාත තුනක් තියෙනවා වගේම තමයි මේ ත්‍රිකෝණමිතිය පාවිච්චි කරන්න පුළුවන් ඍජු කෝණී ත්‍රිකෝණ වලට පමණි. ඒ කියන්නේ පයිතගොරස් වගේම තමයි ත්‍රිකෝණමිතිය කියන එක පාවිච්චි කරන්න පුළුවන් ඍජු කෝණී ත්‍රිකෝණ වලට පමණි. හරි වර්ග බලය හොයන්න වෙනම ක්‍රමයක් තියෙනවා ඒකත් අපි කතා කරමු. හරි වර්ග බලයේ තිත්‍රයේ ත්‍රිකෝණමිතිය කොට කැලක් සම්බන්ධ වෙනවා. මෙයා ගන්නම් ABC කියලා ගන්නම්. එතකොට ඍජු කෝණී ත්‍රිකෝණයක දිගම පාදය අපි දන්නවා මොකද්ද කර්ණය. ඒක ඉදා කතා කරා. කර්ණය. ඉදා කතා කරා කර්ණය. දිගම පාදේ ගන්න එතකොට හරි. මම ගන්නම් නිකන් කෝණයක් මෙයාගේ මෙතන තීටා කෝණයක් කියලා ගන්නවා. තීටා කෝණයක් ගත්තා. ඒක අංශක 45 60 ඕන එකක් වෙන්න පුළුවන්. හරි. තීටා කෝණයක් ගත්තා. එතකොට ඔය කෝණෙට ඉස්සරහින් තියෙන පාදේ තියෙන්නේ. හරි. කෝණෙට ඉස්සරහින් තියෙන පාදේ තියෙන්නේ. මෙයාට අපි කියනවා සම්මුඛ පාදය. සම්මුඛ පාදය. දිගම පාදේ කර්ණය අපි මොකක් හරි කෝණයක් ගත්තොත් එයාගේ ඉස්සරහින් තියෙන සම්මුඛ පාදය. කෝණයට බැඳිලා තියෙන එක නා තියෙන්නේ. කෝණයට දෙකක් බැඳිලා තියෙනවා. කර්ණයයි තව පාදයයි. කර්ණේ නෙවෙයි බැඳිලා ඉන්නේ අනිත් එක්කෙනා. එයාට කියනවා බද්ධ පාදය. එයාට කියනවා බද්ධ පාදය. හරි. තව ත්‍රිකෝණයක් ගමු. හරි. ඔය වගේ ත්‍රිකෝණයක් ගන්න. මෙයා අංශක අනුවයි මම මෙයාව ගන්නවා. මම එයා නම් කරනවා බීටා. ඕන නම් කරන එකක විදිහට අකුරු තියනවා බීටා. මෙයා ගන්නවා P Q R. P Q R. දැන් මෙයාගේ දිගම පාදය මේක. මේක තමයි කර්ණය. මේ පාද අඳුර ගන්න පුළුවන් වෙනවා ත්‍රිකෝණමිතිය අනුපාත දාන්න. දිගම පාදේ කර්ණය. මෙයාට ඉස්සරහින් ඉන්නේ මෙයා. එහෙනම් එයා තමයි සම්මුඛ පාදය. සම්මුඛ පාදය. මේක එයාට ඉස්සරහින් ඉන්නේ එකනා. මේකේ සම්මුඛ පාදය මෙයා. මෙයාගේ බද්ධ පාදය මෙයා. ඊට පස්සේ මෙයාගේ බද්ධ පාදය තමයි මේ. මේ තියෙන බද්ධ පාදය. මේ කොණ්ඩ බැඳිලා ඉන්නේ මෙයා. බැඳිලා ඉන්නවා දෙන්නේ මෙයයි. මෙයාට විශේෂණමක් තියෙනවා කර්ණය අනිත් එක්කෙනාට අපි කියනවා බද්ධ පාදය. බද්ධ පාදය. බද්ධ පාදය. හරිනේ? ඕක අඳුර ගන්න විදිය. හරි? මොන ත්‍රිකෝණය දුන්නා, ඍජු කෝණී ත්‍රිකෝණය දුන්නත් ඔය පාද තුන අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. ඕක අපි කෙටියෙන් කියනවා මෙහෙම. හරි. කෙටියෙන් මතක තියාගන්නවා. මෙයාට කයන්න මතක තියාගන්නවා, මෙයාට සයන්න මතක තියාගන්නවා, මෙයාට බයන්න මතක තියාගන්නවා. කර්ණයක සම්මුඛ පාදය සහ බද්ධ පාදේ බා. හරි? අපිට ඉගෙන ගන්න තියෙන අනුපාත තුන තමයි sin cos tan. ඔන්න ඔය ටික තමයි ඉගෙන ගන්න තියෙන්නේ. දැන් ඔන්න මම ඔය සම්බන්ධතා තුන මේ ත්‍රිකෝණයට දාන්න යන්නේ. හරි? ABC ත්‍රිකෝණයට දාන්න යන්නේ. හරි? ඔන්න මම දැන් මේ සම්බන්ධතා තුන දාන්න යන්නේ.
මම දාන්න යන්නේ ABC ත්‍රිකෝණයට. ABC ත්‍රිකෝණයට දාන්න යන්නේ. හරි? ABC ත්‍රිකෝණයට දාන්න යන්නේ ඔය sin cos tan සම්බන්ධතාවය. sin කියන්නේ මොකද්ද? සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. සක sin කියලා තමයි මතක තියාගන්න. හරි? සම්මුඛ පාදය බෙදීම කර්ණය. සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. sin කියන අනුපාතය අපි දැන් මෙයාට ලියන්නේ. එහෙනම් මේ θ තමයි ලියන්නේ. එහෙනම් අපි මෙයාව ලියනවා sin θ. sin θ. ඔන්න මේ ත්‍රිකෝණයේ මේ කෝණයට තමයි ওই සම්බන්ධතාව තුන ලියන්නේ. හරි. sin θ සමානයි සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. දැන් මෙයාට ලියුවොත් මේ කෝණයට සම්මුඛ පාදය මොකද්ද? මෙයා. මේ ඉන්නේ AB. එහෙනම් එයාව ලියනවා AB බෙදීම කර්ණය කියන්නේ AC. AC. හරි. ඊට පස්සේ cos අනුපාතය. එහෙම නැත්නම් අපි දැන් මෙයාට ලියන නිසා මම මෙතන ලියනවා cos θ. මොකද මෙයාට ලියන්නේ cos θ කියන්නේ මොකද්ද? බද්ධ පාදය බෙදීම කර්ණය. බද්ධ පාදය බෙදීම කර්ණය. මෙයාට බැඳිලා ඉන්නේ කවුද? BC පාදය. එහෙනම් BC බෙදීම කර්ණය කියන්නේ AC. කර්ණය කියන්නේ AC. ඊට පස්සේ tan අනුපාතය. tan අනුපාතය tan θ කියලා දාගමු. tan මම මේක මගන්නම් දැනට. හරි. tan θ tan θ හොයන්න කොහොමද? සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. tan θ ලියන්නේ කොහොමද? සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. දැන් මෙයාට සම්මුඛ පාදය මොකද්ද? AB. බද්ධ පාදය මොකද්ද? BC. බද්ධ පාදය මොකද්ද? BC. ඔන්න sin θ AB බෙදීම AC, cos θ BC බෙදීම AC, tan θ AB බෙදීම BC. ඔක මතක තියාගන්නේ කොහොමද? sin θ කියන්නේ සක sin. මතක තියාගන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණයනේ. මේ මම කියව කෙටියව. සක sin. හරි? සක sin. ඊට පස්සේ cos කියලා කියන්නේ බක cos. මොකද බද්ධ පාදයේ බෙදීම කර්ණයනේ. ඔන්න. බක cos. සක sin බක cos. ඊට පස්සේ tan කියන්නේ සබ tan. හරි? ඔන්න දිනනවා මේක. හරි? සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ සබ tan. සබ tan. ඕක මතක තියාගන්න ලේසි. හරි. අපි දැන් මේ ABC ත්‍රිකෝණයටනේ. හරි. අනිත් එකටත් දාලා බලමු. මෙයාට දාන්න යන්නේ. හරි? එයාට දාමු sin අනුපාතය sin දැන් sin θ නෙවෙයි. දැන් මේ ත්‍රිකෝණය යන්නේ PQR ත්‍රිකෝණය. හරි PQR ත්‍රිකෝණය. දැන් එයාගේ තියෙන θ කෝණයක් නෙවෙයි. එයාගේ තියෙන β කෝණයක්. එහෙනම් sin β. sin β සමානයි මොකද්ද? sin නම් දැන් මතකෙන්. sin කියන්නේ සක sin. එහෙනම් සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. දැන් මේකේ නම් සම්මුඛ පාදයේ PR. මෙතන ආන්නේ R PR බෙදුවා. මෙයාගේ කර්ණය නම් RQ. හරි. එයාට cos β දාමු. cos β සමානයි cos කියන්නේ මොකද්ද? බද්ධ පාදයේ බෙදීම කර්ණය. බක cos. එයාගේ බද්ධ පාදය මොකද්ද? මෙන්න β ඉන්නවා. එයාගේ බද්ධ පාදය PQ. PQ බෙදීම QR. නෑ අපි අර විදිහට ලියමු RQ. ඊට පස්සේ tan අනුපාතය tan β සමානයි සබ tan. හරි. දැන් මෙයාගේ සම්මුඛ පාදයේ PR බද්ධ පාදය
PQ PQ හරි ඔන්න PQR ත්‍රිකෝණයට සම්බන්ධතා තුන දැන් හරි මේවා පාවිච්චි කරන්න කලින් මේවා හැම ත්‍රිකෝණයකටම දාන්න පුළුවන් වෙනකොට කොහොම ත්‍රිකෝණය දුන්නා හරි ඔන්න අනුපාත තුන දාන විදිය හරි 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 ඔන්න එහෙනම් ඒ කතා ටික හරි sin cos tan දාන විදිය ත්‍රිකෝණයකට දාන විදිය සහ පාත් ටික අඳුර ගන්න විදිය හරි ඊළඟ දවසේ කතා කරමු අපි දන්න අගයන් ටිකක් තියෙනවා sin 45 sin 60 sin 30 ඔය වගේ අපි දන්න අගයන් ටිකක් කියලා නැත්නම් අර අපිට හැම වෙලාවෙම පාවිච්චි වෙන කෝණ දෙකක් තියෙනවා හරි මේක ස්ක්‍රීන්ෂොට් එකක් කරලා දාන්න හරි අපිට හැම වෙලාවෙම පාවිච්චි වෙන කෝණ ටිකක් තියෙනවානේ මොනවද හැම වෙලාවෙම පාවිච්චි වෙන්නේ හරි ඔය ගණන් හරියට අපිට ඉස්සරහට එනවා 30 60 ඊට පස්සේ 45 ඊට පස්සේ 90 ඔන්න ඔය ටික ඊට පස්සේ අංශක බිඳුව අනේ බිඳුව හරි අද මුදෙන්නේ ඔන්න ඔය ටික මෙන්න මේ ටිකේ sin අගයන් cos අගයන් tan අගයන් දැනගන්න ඕනේ sin theta cos theta ඊට පස්සේ tan theta හරි ඔන්න ඔය තුන හැම එකම sin 30 cos 60 tan 60 ඔය වගේ හරි මේ කෝණ මෙන්න මේ sin cos tan මේ අගයන් ටික දැනගන්න ඕනේ හරි අගයන් ගන්න විදිහ හරි ලේසියෙන් ගන්න පුළුවන් ත්‍රිකෝණයක් පාවිච්චි කරලා හරි අපි ඉගෙන ගත්ත දේවල් වලින් විතරක් හරි දැන් අපි ඉගෙන ගත්ත මොකක්ද පයිතගොරස් සම්බන්ධතාවය මේ ටිකයි ඔය ටිකෙන් ඔය අගයන් ටික අපිට ගන්න පුළුවන් හරි ඔය අගයන් ටික ගන්න පුළුවන් ඊළඟ දවසේ අපි ඒක ගන්න විදිය කතා කරමු හරි ඒක ගන්න විදිය කතා කරමු එහෙනම් තමයි අදට අපි නවත්තමු පාඩිය ඊළඟ දවසේදී මම දාන්නම් හරි මේකේ ගණන් ටික දාන්නම් මේ ත්‍රිකෝණ අඳුර ගන්න විදිහක් දාන්නම් හරි ඊළඟ දවසෙත් මේක අමතක කරන්න එපා හරි ත්‍රිකෝණයක මතක තියාගන්න විදිහ අනිවාර්යෙන් දැනගන්න ඕනේ හරි ත්‍රිකෝණයකට sin cos tan දාන්න දැනගන්න ඕනේ නිසා මේක හොඳට බලන්න ලබන සතියේ එද්දි හරි තමයි එහෙනම් හැමෝටම අයබෝවන්